මාවල් ෆෝකස් වෙලා තියෙන්නේ හරි මචං හරි. So මේ අද අපි යන්නේ සන්ඩේ පණ්ඩේ බෝගහයට එකේ දෙවෙනි එපිසෝඩ් එක කරන්න මචං. සන්ඩේ පණ්ඩේ බෝගහයට කියන්නේ මචං මම Facebook group එකක් හදුවනේ බෝගහයට කියලා. ඒකේ ඉන්නේ උන් මචං දානෝ එක ඒව දාන උන් ජීවත් වෙන්නෙත් ඕකේ සමහරක් කියමු. ඒව මචං මම සතියන්තේ මගේ පර්ස්පෙක්ටිව් එකේ මම කතා බහ කරනවා. මෙව්ව මෙහෙමයි කියලා. දැන් ඒකේ දෙවෙනි එපිසෝඩ් එක අද තියෙන්නේ. හරිද? මට මචං සෙනුත් කියලා මල්ලි කෙනෙක් මැසේජ් එකක් දාලා කිව්වා අයියේ මං ඔයාගේ වීඩියෝ එඩිට් කරලා දෙන්නද කියලා. මං හා කියලා බං. අයිතර මචං මං ඔය එඩිට් කරනවා කියන්නේ මට ඇත්තටම එපා කරපු දෙයක්. හරිද? ඌ මට කරලා දෙන්නාකෝ බොහොම ස්තුතියි බොහොම පිං මචං මට මේව එඩිට් කරලා දෙනවට. මං දැන් මේක රෙකෝඩ් කරලා ඌට යවනවා ඌ මට එඩිට් කරලා ඉවනවා මං අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ උඹලා බලනවා. හරිනේ? දැන් මචං අපි යන් ගෲප් එකට මොනවද තියෙන්නේ කියලා බලන්න. හරිද මේක ඇවිල්ලා මගේ පර්ස්පෙක්ටිව් එකකින් හින්දා ෆයර් වෙන්න එපා. උඹලගේ පර්ස්පෙක්ටිව් එක යටින් කමෙන්ට් කරන් බලන්න. හරිද? හරි මචං ඉස්සර තියෙන මචං කොහොමද දැන් දාලා තියෙන්නේ? මිස්ටර් බෝ කියලා එකෙන් මචං මාස ගාණක් බලන් මොකද මාස ගාණක් බලන් ආසාවෙන් බලන් ඉඳපු දේවල් ලැබෙනම හිතට දැනෙන සතුට වචන වලින් කියා ගන්න බෑ. සිරාවට ඒක මරු බං මචං. ඩොපමින් ලෙවල් එක වදිනවා උඩ යන්න හුක් වෙන්න. දාල් දිනවල 7 මේ ආපහු TikTok යන්න වෙන්නෙත් නෑ. ඒකිනුත් කෝල් ගන්න පුළුවන් දැන්. අම්මට සිරාවට මචං ඒ දැන් කෝල් ගන්න පුළුවන්. මහා රෑටත් උත්ත කෝල් ගන්නවා බම් කියලා. පුදුම වාදයක් තියෙනවා. උත්තර කරපන් බං අර වගේ එකකට කෝල් ඔප්ෂන් එක දුන්නේ. ඔයාලා තාම වීඩියෝ කෝල් නෑ මචං. වීඩියෝ කෝල් ආපු දවසේ තමයි අම්මට සිරි වෙන්නේ. 7 මේ ඇයි බං ගැමුණු මෙච්චර මෙට්‍රෝ බස් එක තරහා හරියට උගේ සල්ලි වලින් ගන්නවා වගේ. මෙහෙමනේ මචං. දැන් මෙට්‍රෝ බස් වලට මිනිස්සු පුරුදුනොත් එහෙම උන්ගේ බස් වල යන්නේ නෑනේ. ඒ ඇවිල්ලා මචං අර මේ රටක් දිනුවන වෙනවට අකමැති පකයලා මචං. උඹලා හිතාන්කෝ බං රටක් විදියට මචං හැමදාම එක තැන ඉන්නද කියන්නේ මං දැකලා තියෙනවා මචං ෆොටෝ ඉස්සර මචං ලංකාවේ බස් දුවල තියෙන බෙන්ස් සමාගමෙන් ගහපුවා. දැන් ওই ලේලන් දිව්වට. දැන් මචං පාඩු පිට හෝ ලාභ පිට හෝ මචං රටක දියුණුවක් විදියටනේ මෙට්‍රෝ බස් ගෙන්නන්න හදන්නේ. මචං සැපයිනේ බං පුකට සැපයි. අර වගේ සින්දු දාලා නැහැ නැත්තම් ඔබ හිතපන් රෙස්ලින් මැච් එකකට දාලා තියෙනවා මෙන්න මේ පරණ මේ සුදු වර්ලි යමල සින්දුව. පිස්සුනේ මචං. හරිද? ඇවිල්ලා පකේලා. ඔය පකේ වැඩක් නැහැ. අපි බස් ගෙනල්ලා අපි පදිමු. මොනවද? හුත්තෝ මේ නයන පට්ට කෑල්ල වෙලානේ කෝ අමර හුත්තෝ මේ. ඔව් දැන් නයනලා මචං මාර කෑලි උඹලට කියන්නේ අපිත් එක්ක ඉගෙන ගත්ත කෙල්ලෝ එම පුකවල් මෙන්න දැන්. දකින්නත් ආසයි. What? Bro, what are you talking about, man? 7 මේ ඇයි හැම කළු කොල්ලම ලස්සන? මං කළු කොල්ල සිංගල් හැන්සම් මුස කොල්ලෙක් හොයා ගන්නත් නෑ බං ඔක්කොම ඩබල්. කොහොමද ඩබල් කියන්නේ? උත්තමේ තනමල්ලිල පැත්තේ කෙල්ලෙක් නැද්ද ලයින් කරගන්න. තනමල්ලිල පැත්තේ කෙල්ලෙක් ලයින් කරගන්න කියන්නේ මචං කෙල්ලෙක් ලයින් කරගෙන තේරුමක් නෑ. එහෙනම් සෙට් කරගන්න ඕන මචං කෙල්ලගේ මාමා, බාප්පා, මස්සිනා මචං කෙල්ලගේ මල්ලි. ඒ වගේ කෙල්ලෙක් ලයින් කරලා තව නගන මේ මචං කමෙන්ට් බලන්න. අද වගා කරන්න නේද? කරගත්තොත් ගොඩ හැබැයි. ගංජා ගහන්නද? සෙනුත් මල්ලි ඔය ගංජා කියන ටීක් දාන්න. I got you, homie. හෙට සිට නර්ස්ලට ප්‍රයිවට් දුරකථන ළඟ තබා ගැනීමට නොහැක. මීට ඩොක්ටර්. නර්ස් කෑලින්න හොඳේ මාර ලස්සන. ඔය රතු පාට පටිය බැඳලා ඉන්නේ මං හිතන්නේ මේ ඉගෙන ගන්න කට්ටිය නේද? පට්ට කෑලි ඉන්නේ. Nice. මේ අයියේ අක්කේ මගේ ඇඩ්මිෂන් එක නැති වෙලා මට ඉන්ඩෙක්ස් එකවත් මතක නැහැ. මං කොහොමද දැන් එක්සෙල් ලියන්නේ බලන්න තියෙන හැමතැනම බැලුවෙත් බටු නැහැ. ඇට් එක තියෙද බලපන්. අනේ උත්තු දුන්න විතරයි සනික අමාත්‍යංශයට ගිහින් පොඩ්ඩක් කියලා බලන්න වැරදි ඒවා අද දීපු කාලේ දැන් ඉවරයි. හෙටම බලයන් අමාත්‍යංශ ෆොටෝ අමාත්‍යංශෙන් පුකේ හරි මචං මූට. ඇයි යකෝ දීපු ගමන් නැති කරගන්නවා කියන්නේ? ඉස්කෝලෙන් ගිහින් ඔෆිස් එකේ එක්සෑම් බාර පියන්ට විස්තරයෙන් පියනු පුකේ හරි මූට. උත්තමේ මේකේ ඉන්න වැඩි මල්ලේ උන්ට උත්තු කියලා කිව්වොත් අවුල්ද? අවුලක් නැහැ අයියේ කියලා හරි අක්කේ කියලා හරි පිටිපස්සට දාන්න. එතකොට හරි. ගෞරවය හිතේ තිබ්බනම් ඇතිලු. හිතේ තිබ්බනම් ඇතිලු කමන්නේ අපි නෙමෙයි කියන්නේ උන්නේ කියන්නේ ඔබ කරගන්න.
උත්තමේ නිදිමත එන්න මන්තරයක් නැද්ද? නිදිමත එන්න මචං මම දවසක් මචං දැක්කා මේ වීඩියෝ එකක් මේ මෙන්න මේ මාපට ඇඟිල්ල මෙහෙම පිරිමැද්දාම මාපට ඇඟිල්ලද මේකද මන් දන්නේ මේක පොඩ්ඩක් පිරිමැදලා මලපන් නිදිමත ආවේ නැත්නම් මේක පිරිමැදලා මලපන් එහෙමත් නැත්නම් ඉතින් ස්වයන් ඉන්දනය කරපන් ඉතින් ඒක ඕන නිදිමත එනවා නිකම්ම ස්වයන් ඉන්දනය කරලා නිදියන්න එච්චරයි උත්තමේ හත්තමේ සෝරි අයියා අල්ලපු ගෙදර උන්ගේ අල්ලපු ගෙදර උන්ට හරියනවට කැමති නැත්තේ ඒක ඉතින් මචං තියරියක් ඒක ඇවිල්ලා සබාධාරණ විසින්ම ඇති කරපු දෙයක්. සිරාබන් මොන මචං එක්ක කතාවක් දාලා දුන්නේ. සිරාබන් අපේ අල්ලපු ගෙදර ඩයල් එක. අපි උදේට කොහේ යන්න හිටියත් ඌ වැට ගාවට ඇවිත් බලන් ඉන්න මොකක් හරි හොඳ වැඩකට යන්න ගිහින් ඌව හම්බුන බයික් එකේ පැච් එකක් හරි යනවා. මං හිතුවේ මචං අර ඌ වැට ගාවට එනවා උම්මා කියලා කියනවා කියලා. ඌ වැට ගාවට එනවා. ඇවිල්ලා අම්මෝ ඇත්ත ගමේ උන් හොඳයි කියලා හිතනවා කොළඹ උන් එහෙම නැහැ කියලා හිතන් හිටියේ මං ඉන්න බෝඩිමට එහා පැත්තේ ගෙදර වුණොත් ඔය වගේම මං වැඩට එක දිගට ගිහින් දැන් නැවතිලා බෝඩිමට වෙලා work from home කරන්නේ උන් හිතන් ඉන්නේ මං ජොබ් එකට කෙලවන් කියලා හැමදේම ආනවා වැඩට යන්නේ නැද්ද කියලා ඒක ඇවිල්ලා මචං ඔය ඕකම තමයි කේස් එකක් තියෙන්නේ මචං අර අල්ලපු ගෙදර එක දානයක් දුන්න ගියාන්කෝ 100ක් වඩම්මලා අල්ලපු අනිත් ඊළඟ ගෙදර එකාට මචං 200ක් වඩම්මලා හරි දානයක් දෙන්න ඕන ඕවෙන් තමයි මචං මිනිස්සු ණය වෙන්නේ අර අනුන්ගේ සේවල් හෙවීම තේරුමක් නැති වැඩක් මචං අපි අපේ වැඩක් කරන් ඉඳන් ඉවරයි උත්තමේ උඹලා දන්නවද තලගොයාගේ ගෑනු සතා තලගොයිද තලගොයි කෑල්ල උතුලි ඒක නම් මොකද ඇත්තක් වෙන්නේ නැති හොඳ උතුලි කියලා තියෙන කිසිම ගැලපීමක් නැති ඉඳ ඇත්ත වෙන්නේ එක එක කට්ටේ එක එක නම් ඇත්තේ නේද ඔයා අහන්නේ මොන තලගොයාද උතුලි 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 උත්තමේ කියලා තලගොයාට කියනද පස්සේ උතුලි අඟල් උකන්නි තලතා තලගෙවුත්ති හොඳයි රයිමින් තලගොච්චි කද්ද බන්නේ හොල්මන්ද නුයි දවසට අවම වශයෙන් 25 වතාවක්වත් මම මටම මේ මොන හුත්තක්ද කියලා කියා ගන්නවමයි ඔව් බං මොන හුත්තක්ද ඔන්නෝම කියා ගන්නවා හිතිනුත් කියා ගන්නවා පුතුම මම දාන පොස් මටම පේන හුත් ඔව් අඩ ඔව් බං ඔබට කියන්න දැන් මේ ළඟදී බං මට කැරියාතල්ලක් වුණා මේ මම මෙන්න මේ කොහෙද ටෝකියෝ යන්න ගියා මචං මම ඕසකානේ ඉන්නේ ඕසකානේ ඉඳන් යන්න ගිහලා මචං අර ලොබි එකේ ඉන්නවනේ මචං බෝඩ් වෙලා එනකන් ෆ්ලයිට් එක එනකන් අපිට එන්න කියනකන් නගින්න කියනකන් අම්මට හුත්ත මගේම වීඩියෝ එක සද්දෙට හුත්තෝ මේ කියලා ප්ලේ වුණානේ මචං මට එදා තමයි මචං අර මිනිස්සු කියන්නේ කට්ටේ ඉන්න තැන් වල ප්ලේ වෙලා අපහසුතාවයටපත් වුණා කියලා මම හින්දම අපහසුතාවයටපත් වුණා මචං සමාවෙයන් මචං මට ඇත්තටම උඹලට අනනන මම මචං අර සීතල කාලේට කෝපි බොන ඕනේ රැට කෝපි බීලා මචං ඔන්න ඔය වගේ ලැට් එකේ වඩලා ගාලා ගන්න. මේක මේ මූණ මරු මචං අර කිරි බොන්න නැති ළමයින්ට කිරි පවන්නේ එහෙම සුපිරි. ඇස්රි දෙනවා තීක්ෂණ මේකේ වීඩියෝ බලද්දි. හොල් උඹ හිතාංගෝ මචං මේකේ බෝයිෆ්‍රෙන්ඩ් පුදුම මේ බයකින් ඇත්තේ. ඇයි උඹ හිතාංගෝ ලිංගික ක්‍රියාවලියකදී වුණත් මචං S2 දිහා බලද්දි මචං S2 කියන්නේ සාමාන්‍ය මචං සෙන්සිටිව් පොයින්ට්ස් මචං S2 දිහා බලන් කතා කරද්දි තමයි ආදරේ දැනෙන්නේ අවංක බව දැනෙන්නේ. ඔබ දහකෝ මේ S2 දිහා බලනකොට කක්ක යනවා චූ යනවා. හත්තමේ දැනට ඔයා එකතු කරලා තියෙන සල්ලි වලින් ගන්න පුළුවන් එකම දේ මොකද්ද? මම නම් මචං දැනට එකතු කරලා තියෙන සල්ලි වලින් මට දවල්ට ගන්න පුළුවන් බං. උත්තමේ මගේ account එක නැති වෙලා තිබ්බේ මේ group එකේ හුත්තු කාලා මං ආයේ ගත්තා ආයේ හුත්තු කියමු දැන්. හුත්තු කියද්දි පොඩ්ඩක් හංගල කියපන් Facebook එකේ ඉන්න මහත්තුරුන්ට නෝනලාට තේරෙන්නේ නැති වෙන්න. ගෙලින්ම දානු සිංහලෙන්ම හුයන්නයි යල්තයන්නයි තායන්නයි ඉතින් මොනෝ කරන්නද ඉතින් උනුත් බබ්බු නෙමෙයිනේ උත්තුමේ කැරිම වදයක් මටත් දෙන්න කැරිම වඩයක් මං හරි ආසයි මචං මේ පොඩි ළමයින්ට මං පොඩි ළමයින්ට හරි ආදරේ මම තීස්සර පාඩම් කරලා ඉවරද මම මචං හිතාගෙන ඉන්න මචං දවසක මට කෙල්ලෙක් හම්බුණා ඉතින් පොඩි කෙල්ලෙක් මගේ දරුවෙක්
මං දානවා මචං නම අග්‍රා බෝගහවත්ත කියලා. දැන් මේක අහන් ඉඳලා තොපියේ නම කොපි කරන්න ලෙස් වෙන්න එපා. හරිද? ඔය අග්‍රා බෝගහවත්ත කියන එක මචං එකෙක්ටවත් ගැලපෙන්නේ නැහැ. ඔයාලා කල්පනා කරලා බලපන්. අග්‍රා පෙරේරා කිව්වම බ්ලෙන්ඩ් වෙන්නේ නැහනේ මචං. අග්‍රා ෆර්නෑන්ඩෝ, අග්‍රා බණ්ඩාර නැහැ. අග්‍රා බෝගහවත්ත. බලපන් ලස්සනට ගැලපෙන හැටි. ඉතින් නම උස්සන්න ලෙස් වෙන්න එපා. උත්තමේ මම ඔයාට බොරුවක් කියන්න කියලා ඇත්තටම කිව්වොත් ඔයා කියන දේ ඇත්තක්ද බොරුවක්ද? මොනවද බං මේ උඹට බැනලා වැඩ ඒ උනේ බං දැන් අරු මට කියන බොරුවක් කියන්න කියලා. එතකොට මං කියන්නේ බොරුවක් නේ. එතකොට මම ඇත්තක් නේ ඌට කරලා තියෙන්නේ. ඕ ඇත්තටම බොරුවක් කියනවා. මේ පාන්දර මොනවද බං? ඔව් බං මේ පකයා මේක කොහෙන්ද හොයාගන්නේ බං? මේ තීක්ෂණය අවු මොඩිරේටර්. හරිද? මේකේ මචං දැන් මම හැමතිස්සෙම මේකේ ඉන්නේ නෑනේ. දැන් මේකේ මචං එක එක ඇවිල්ලා මචං බඩු නම්බර් දාන එක එක කේස් මචං මේ තීක්ෂණ මට කතා කරලා ගුවා අයියේ මෙන්න මේ මං උඩ දඩි පිටි ගාලා මොඩරේටර් දීලා ගෝ උඹ බලපන් ඕක කියලා. උත්තමේ මිනිස් සිරුරක් ඇදලා තියෙන කුඩාම ඒකකය මොකද්ද? බලන්න. සෛල පටක අවයව පද්ධති මිනිසා ඉන්ද්‍රිකා නේ චන්ද්‍රිකා වගේ රූප කලාපනේ මචං බුද්ධ දර්ශනයට අනුව කියන්නේ රූප කලාප කියන්නේ. ඔව් සෛල සතර මහා භූත රූප මොකද්ද බං ඒ කිව්වේ? ඕක පොඩි දෙයක් තියෙනවා බං. ඌ ඇවිල්ලා මේ දුලීපේ. ඕක පොඩි දෙයක් තියෙනවා බං. මිනිස් සිරුරේ තියෙන කුඩාම ඒකකයේ සෛලය. ඒ වුණාට මිනිස් සිරුරේ ඇතුලේ තියෙන කුඩාම දේ පරමාණුව. පරමාණු එකතු වෙලා අණු හැදෙනවා. අණු එකතු වෙලා සෛල හැදෙනවා. පරමාණුවකට නිශ්චිත කාර්යයක් කරන්න බෑ. සෛලය කියන්නේ ඒකකයක්. ඒකේ නිශ්චිත කාර්යයක් කරනවා. මේ ඇත්තට ඉගෙන ගත්තේ ඉතින් හොඳයි බං. ඉතින් ඇත්තටම දැන් මේ වගේ දෙයකින් හරි බං ආතල්ලකින් හරි මිනිස්සේ පොඩි දෙයක් හරි ගැප් කරගන්න නම් ඒක හොඳයි නේද? ඇත්ත හොඳයි. උත්තමේ සත්තු වගේ මිනිස්සු බං. මොකද්ද මම ගෙදර බාල්කයක් නැති වුණාම අවුල. තට්ටු නම් 4ක් තියෙනවා. ඒත් අන්තිමේ අතප්පයක් විතරක් කැඩලා නතර වුණොත් ඔළුව බිම පැත්තට ගලවල පනින්න. ඔළුව ඉතින් හරිනේ බං. ඉතින් ඒකිට ප්‍රශ්නේ තියෙන්නේ සිවිදි විනාශ ගන්න විදියක් නැද්ද? මේ මං අර ඉස්සෙල්ලා කිව්ව සිවිදි විනාශ ගන්න මචනේ. දැන් මේ කියපු එකට ටීක් දාලා අරකට ටීක් දාන්න හොඳේ. ඔකට වදිනව මොන මෙව්වා. මගේ අර කලින් මේ Facebook එකට කෙලගුණෙත් ඔන්න ඕකට හින්දා. ඒ Tamanට තමන්ගේ ජීවිතේ නැති කරගන්න තරම් ශක්තියක් එනවා කියන්නේ මචං ඒක ඇත්තටම මාර විදියට ඩවුන් වැටෙන නැති නේ බෑ. හැබැයි මන්නම් කියන්නේ මචං ඒ වෙලාවට අපි කාට හරි කතා කරන්න ඕන බා. ඒ තප්පර ගාන ඒ විනාඩිය අපි පාස් කරගන්න එකනේ මචං කරගන්න ඕන ඇත්තටම. ඔල හිතා අඩෝ මට මේ ළඟදි මැසේජ් එකක් එනවා කොල්ලෙක්ගෙන් TikTok එකෙන් මේ ඌ මචං මන් දන්නේ ඇත්ත බොරු හොඳේ. ඌ බාල්කෙ මෙහෙම ලණුවක් බැඳලා තිබ්බලු. බැඳලා පස්සේ මචං ඌ TikTok එකට ආවම මගේ වීඩියෝ එක දැකලා අපේ අම්මා කතා කරන ටික දැකලා ඌ නතර වුණාලු. අඩෝ thank you මේක කොහෙවත් දාන්න එපා. මේ ඇත්ත බං ඈ. උඹලා දැන් ඕක මෙහෙම අරකයි මේකයි කරන මං උගේ නම කපලා හරි දාන්නම් උගෙන් අහලා. මම මේකේ දාන්නේ නැහැ මං දාන්න. ඔව් ඉතින් දැන් උඹලා කියන විදිහට ළමාසාරිය අඳිනකොට මොකෝ පුක කපලා අඳින්නේ. පුක තියෙන පුකට ළමාසාරිය අඳින්න පුක පේනවා. හොඳයි ලස්සනයි. හැඩයිනේ බං ඉතින් බලහන්. ලබ්බට කෝටු ගාලා වගේ නෙමෙයි හොඳයි මේ ලස්සනයි. උත්තමේ රූමත් තරුණියකට වඩා බීමත් තරුණේ අවංකයි. ඇත්ත බං. සිරාම ඇත්ත. මොකද මිනිස්සු බිව්වහම කතා කරන්නේ සිරාම ඇත්තනේ බං. මිනිස්සු බීලා කතා කරන්නේ සිරාම ඇත්ත. ඇත්ත තිස්සන අනිවාර්යෙන් බීමත් තරුණියන් එහෙමයි. ඔව් බීමත් තරුණියනුත් ඒ තරුණියන් ඉන්නද බොන. ඒ බීමත් තරුණිය අවංකයි වගේම පොඩ්ඩක් වල්. පැට කාලා තියෙනවා. පැට කාලා කියන්නේ අලියා පස්සානේ. ඒකයි අඩුකම නිසා ඒකත් මගේ ඇල්ල කියන්නේ කියලා මගේ වැරද්දක් නෙමෙයි ඒක. ඒක ඔයාගේ අතපස්සේ ඒක මගේ අවරස් වල කරා. ආලියෝ දාන්න ප්‍රශ්නේ උදේ වෙන මොකක්ද මේ ඒගොල්ලෝ පොඩ්ඩක් වඩා ලොකු වැඩක් පවුලා. අයකට හොඳ මම එහෙම එකක් දන්නේ නැහැ. මන්ට වඩා මොකද තරම් පැන්නේ කියලා. මම එහෙම දෙයක් දන්නේ නැහැ. ඇයි? මම දන්නේ නැහැ එයා නෑ. මම එයා ඒ පවුලේ කියලා දන්නේ. ආරි දැක්කා. ලොකු පවුලක කෙනෙක්. මම ලොකු ගෑනමයි ලොකු කවුන්ටර් ඉන්නේ තෝරගත්තේ. ඒ කොහොමද? අවුරුදු කුමාරි තරගෙන ගියේ. නෑ. එයාට ආදරේ කරන අහම්බේ. ඊට පස්සේ යා ලොකු පවුලක. අසතම දැනගත්තේ ලොකු පවුලක. ඊට පස්සේ යා ගුවන් යනවා. නෑ. යා
අදටත් අදරේ අදටත් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ දෙමාපියෝ ඒගොල්ලෝ දෙමාපියෝ මහන්සිලා උඩට අප කට්ටිය. ඒකට ඒගොල්ලෝ කැමති නෑ අර මෙයා මචං මන්නම් හිතන විදිහට මිනිස්සෙක් දුප්පත් වෙලා ඉපදෙන එකේ මිනිස්සෙගේ වැරද්දක් නෙමෙයි. හැබැයි ඌ දුප්පත් විදියටම මැරෙනවා නම් ඒක උගේ වැරද්දක්. එතකොට මචං මේ ඔය ලව් එකකදී සල්ලි කියන එක වැදගත් ඕන වෙනවා. හැබැයි මේ අර ආරම්භයේදී සා රිලේෂන්ෂිප් එක කන්ටිනියු කරගෙන යන්න සල්ලි කියන එක ඕනකට වඩා අවශ්‍ය වෙනවා කියලා මම හිතන්නේ. මොකද දැන් මූ කතා කරන ඉතින් මූ ගේමක් ගහන මූ දියුණු වෙන්න හදන එකෙක්නේ. ඉතින් මුන්ට මචං කාලයක් ගන්න තිබ්බ බලන්න. මොකද මිනිස්සෙක් මචං දියුණු වෙනවා කියන්නේ මිනිස්සෙට වැරදිලා හරියන එක දැනක් එනවා ජීවිතේ. ඒක මචං නියතයක්. මිනිස්සෙට යම්කිසි ඇබිලිටි එකක් දීලා තියෙනවා මචං මේ නේචර් එකෙන්ම. ඒ නේචර් එකේ තියෙන ඇබිලිටි එක තැනක හරි පත්තු වෙනවා මචං. ඒ හින්දා මේ සල්ලි නැති හින්දා තෑරිය කියන්න ඕනේ. උඹ ගේමක් ගහනවා ඒක කරගෙන යන්න ඕන කෙට්ට මන්නම් කියන්නේ. දැන් මම බලහන්කෝ මචං. මට මොනවද තියෙන්නේ? පස්සක් තියෙනවා. පස්ස විතරයි බගකට දෙකයි විතරයි. මේවට ටික් දාන්න මවුද රොමල්ලි. අයියෝ මේ මගේ ෆොටෝ එකක් දාලා බලහම මුන් ගන්න චිප්පටහු. සනසෙමු දෙන්නම එකතැන එක මිනිවලේ කියා පෙම්මතිය සමග ගඟට පැන්නත් තනිවම පීනා ගොස් දී බේරාගත් තරුණයා. ඒ මට පීනන්න පුළුවන් බං. මට පීනන්න පුළුවන්. මොකෝ මචං මම ඇවිල්ලා මේ මුහුදු පැත්තේ විනිහනේ මචං. අපි ඉතින් මචං මුහුදෙම තමයි ඉස්සර පොඩි කාලේ. හුත්තු මේ ඕව මහ බලු වැඩ. හුත්තු මේ කැමරි වැඩ බලපන් මචං මගේ ආදර මිනිස්සු මේ. හුත්තු මේ කැරි වැඩ අන්න බලපන්. බලු වැඩ කරන්න එපා කෙල්ලන්. මේ මටද දැනලා තියෙන්නේ. මං හිතුවේ මම මගේ පැත්තට කතා කරලා තියෙන්නේ. බලහන්කෝ හුත්තු මගේ ෆොටෝ එකක් කරා මේ පකයලා ගන්න ආතල් එක. අයියෝ මේ මචං ඇවිල්ලා මේ මම ලෙඩ වෙනවා මචං. යම් කිසි කාලයකට මගේ හાર્ට් එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා මම ඇම්බියුලන්ස් එකකින් අරන් යනවා මේ ෆොටෝ එක. මම්ම තමයි මේක TikTok එකේ තැනක දාන්නේ මචං. මම මේ හොස්පිටල් එකේ ඉන්න කාලේ මම නුවරට කවි කියලා සින්දු 17ක් විතර ලියනවා මචං එක කේස් එකකට. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා මචං ලංකාවට ආවම නුවරට කවි කියලා අපි කොන්සර්ට් ඉවෙන්ට් එකක් කරන්න. ෆ්‍රී no tickets මචං. කොහේ හරි නුවර කොහේ හරි තැනක් venue එකක් book කරලා කට්ටියට Google form එකක් දාලා එන්න කියලා. මේක මචං ෆ්‍රී කරන දෙයක්. නැතුව මේ tickets නෙමෙයි. මට නාසාත් තියෙන ওই සින්දු ටික ඔක්කොම මෙලඩි දාලා එහෙම තියෙන්නේ. අපි set එක එක්ක මචං play කරන්න. හරිද? උත්තමයේ අධිපති බවවත් එක්මන් සුවේ. මට හොඳයි බන් දැන්. බෙහෙත් බොන්නෙත් නෑ. අද සිට හුත්තමේ හත්තමේ නැත්තම් මේක ඕව යනවා යාළුවනේ. ඔව් බං ඇත්ත. එහෙම කරන්න. හත්තමේ මං තමයි මාර් බිස්කට් එක හිල්ලි දින්නේ. උඹලා MK. මේ මං තමයි මාර් බිස්කට් කන්නේ. නිර්මාල්. මාර් බිස්කට් කාපා මොලේ පෑදෙන්න. පකයා. මේ මොකද? නොමින් උක්කනවා ලේඩි බෝයිලා තායිලන්ත පැත්තේ යන්නකෝ. උතුමේ ලොකු බොසා නේද? ඔව් බං මට මේ දවස්වල ක්‍රිකට් මේ මැච් නෑ බං. IPL විතරනේ බං මං ගහන්නේ. IPL නැති ගහට ඕෆ් සීසන් එකේ මම සෝෂල් මීඩියා. ක්‍රිකට් නම් ක්‍රිකට්, කුණුවarpa නම් කුණුවarpa, දඩ නම් දඩ, ඉන්දියන් නම් මොකද? දිග්වේෂ් රාති ලංකාවේ පොරගේ තාත්තේ ඉන්දියාව පැත්තේ ගිහින් වගේ. අපේ තාත්තා එහෙම මිනිස්සුනේ පාචන්. හරි සුන්දර අහිංසක මිනිස්සු. සැඟනු දක්ෂතා. maybe twins. මම දැක්කත් උත්තමේ. උඹද මේ මම මචං මම උඹලට තේරෙන්නේ නැද්ද බං මේ මමනේ. මගේ මූණ යුගේ මූණ බලපන්කෝ බං. උඹලා දැක්ක අහන්නේ මචං. පිස්සු. උත්තමේ මේකේ කැරිම කලාකාරයෝ ඉන්නෝනේ. ඒවත් දාපන් මේකේ මන් දැක්ක ලස්සන චිත්‍ර. අඩෝ බං. මේකේ ඔය උඹලා මේ ලියන දේවල් එහෙම ඔය කවි ලියනෙවුන් ඉන්නවනම් චිත්‍රන්දිනියුන් ඉන්නවනම් ඔය සිංගර්නෙවුන් ඉන්නවනම් මේකේ දාපන් ඒවා. අපි බලනවා අපි ආසයි. අන්න බලන්න ඇඳපුයෝ. බලහංගොන මේ වැඩෝ බලහංගො ලස්සන ඒකේ. කුරුටු බලි නෙමෙයි මචං මේ හරි ලස්සනයි මේ. හට්ටක් දාන්න. අඩෝ මේ බලහංගො. ලස්සනයිනේ මචං. ඇත්තටම මචං මං හිතන්නේ මේ ලෝකේ මචං හැම මිනිස්සෙටම යම්කිසි ඇබිලිටි එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් ওই චිත්‍ර අඳින එක, නටන එක, සින්දු කියන එක ඒව මචං මිනිස්සුන්ගේ පොඩි කාලේම අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතපන් කවර සින්දක ආවුට සින්දු කියන්න පුළුවන් කියලා උගේ ඇබිලිටි එක ගන්නවා. තව ඇති මචං හැංගිච්ච ඒ ඉතින් සමහරක් එවුන් ඇති මචං ඌ ඇවිල්ලා අර කෝඩින් කරන්න, එක්ක කාටුන් අඳින්න, ඇනිමේෂන් හදන්න මාර දක්ෂ උන්ගේ ඇතුලේ තියෙන ඇබිලිටි එක. ඉතින් සමහරක් එවුන් මචං මුළු ජීවිත කාලෙම කම්පියුටර් එකක්වත් අල්ලන්නේ නැතුවම මැරිලා යන්නේ වුණොත් ඇති. උන්ගේ ඇබිලිටි එක
හොයාගන්නවත් නැතුව. ඉතින් ඒක මාර ගේමක් නේද බයි. ඒක තමන්ගේ ඇබිලිටි එක මොකද්ද කියලා හොයා ගැනීම කියන එකම ගේමක් නේ. on the way. මේ ලස්සනයි බා. මේ බිත්තියද මොකක්ද අඳින්නේ මේ? බිත්තියම ලැට්ට කියන්නේ සීන් නැතේන කක් කරන ගම. එමේ අඳපු එකක්ද මේ හරි ලස්සනයි ඒවා. මේක හොඳද? මේ අතින් අඳපු එකක්ද බා? අඩෝ හොඳයි නේ නං හරි ලස්සනයි නේ යකෝ. wow ඒක මාරු. බලපන් අපේ ඇත්තටම මේක ඉන්නව මචං මිනිස්සෙක් ඇප්‍රීෂিয়েට් කරනවා බං හොඳයි ඇත්තටම. මේක උන් මරුණාම උත්තුමේ සෙමෙටරිය. උත්තුමේ එතකොට අපි හැදිලා තියෙන්නේ පරමාණු වලින් නම් විද්‍යාවට අපි පරමාණු ගැන ඉගෙන ගන්නවා නම් ඒ කියන්නේ පරමාණු ගැන ඉගෙන ගන්නවා කියන එක. ඔව් අඩෝ බං. තයි. හරි. ඇති අදට. කාලෙකින් හොඳ පාඩු පාරක් කමන මම වගේ ඇති අදට ඇති මචං. එයා මචං බයි බයි අපි ආයි ලබන සතියේත් සෙට් එමු. මොකෙන්ද? සන්ඩේ පන්ඩේ බෝගහ යට එකකින්. එහෙනම් මචං ගුඩ් බයි කියලා කියනවා මචං. බයි බයි. උත්තමේ.